සුබ දවසක්. අපි අලුතෙන් ඔබට විශේෂයෙන්ම ජීවිත සාර්ථකත්වයට, එමත් නැත්නම් ජීවිතේ ජය ගන්න, එමත් නැත්නම් ධනපතියෙක් වෙන්න අවශ්‍ය මඟ පෙන්වන, ඔබට ඒ අවශ්‍ය යන්න ඕනේ ගමන් මඟ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න අපි අද ඉඳන් YouTube නාලිකාවක් පටන් ගන්නවා. ඒකේ නම තමයි Go TV. Go කියන්නේ අපි යමු ඉස්සරහට, නිකන් ගිහිලා වැඩක් නැහැ, ගැම්මක් ඇතුව කොහොමද යන්නේ. එහෙනම් අද ඉඳන් අපි මේ Go TV හරහා බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට, ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට ගෙනියන්න. එහෙම නැත්නම් ඔබ සාර්ථකත්වයට ගිහින් ඉන්න කෙනෙක් නම් එතන ඉඳන් කොහොමද ඊළඟ පියවරට යන්නේ කියලා සාකච්ඡා කරන්න. ඒ වගේම විද්වත්ව අපි මේකට ගේන්න බලාපොරොත්තු වෙනවා. අත්දැකීම් බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. නරඹන ඔබට ඔබේ ජීවිත කතාවක් තියෙනවා. ඔබ කොහොමද ජීවිතය ජයගත්තේ කියලා. එහෙනම් මේ සියලු දෙනාටම විවර වෙන channel එකක් තමයි අපි අද ඉඳන් මේ Go TV channel එකෙන් පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ අරමුණ ඔබට පැහැදිලි. පළවෙනි අරමුණ තමයි රටේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහි කරන්න දායකත්වය ලබා දෙන එක. එතකොට ඔබ දන්නවා ලංකාව ගත්තොත් දියුණු වෙමින් පවතින රටක්, නැත්නම් අපි කියනවා සංවර්ධනය වෙමින් පවතින රටක්. එතකොට සිංගප්පූරුව ගත්තොත් දැනට අවුරුදු ආපස්සට ගියොත් අවුරුදු 50කට එහා ලංකාවටත් වඩා, කොරියාව ලංකාවටත් වඩා පහළ තත්ත්වයක තිබිච්ච රටක්. හැබැයි අද වෙනකොට අපේ රට ශ්‍රී ලංකාව අභිබවා ඒ ආයතන ඉස්සරහට ගිහින් තියෙනවා. 1948 අපේ රටට නිදහස ලැබෙනකොට අපි කොහෙද හිටියේ? සිංගප්පූරුව කොහෙද හිටියේ? ජපානය කොහෙද හිටියේ කියලා බැලුවොත්, පොඩි මං උදාහරණයකින් කිව්වොත් 1948 දී අපේ ලංකාවේ ඒකපුද්ගල ආදායම ගත්තොත්, ඒ කියන්නේ ඒකපුද්ගල ආදායම කියලා කියන්නේ එක්කෙනෙකුට වසරකට ලැබෙන ඩොලර් වලින් වටිනාකම කීයද කියන එක. 1948 දී ලංකාවේ එක්කෙනෙකුට ඒකපුද්ගල ආදායම උනේ ඇමරිකානු ඩොලර් 89. ඒක තමයි මට්ටම. ඒ වෙනකොට ජපානයේ අපිට වඩා 1යි වැඩි. ඒ කොච්චරද කියලා හෙව්වොත් ඇමරිකානු ඩොලර් 90යි. ඊළඟට අපි සංසන්දනය කළොත් සිංගප්පූරුවත් එක්ක ඇමරිකානු ඩොලර් 30යි. එහෙනම් ඔබට පේනවා අපි කොහෙද මේ රටවල් තුනත් එක්ක හිටියාම ජපානයේ අංක 1, ශ්‍රී ලංකාව අංක 2, වෙනස ඩොලර් 1යි. ඊළඟට සිංගප්පූරුව ඩොලර් 30යි. ඇමරිකානු ඩොලර් 30යි. එහෙනම් ඔබට පේනවා දකුණු ආසියාවේ අපි කොතනද හිටියේ. අද තත්ත්වය ගත්තොත් මේක හත්පසින්ම වෙනස්. සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම දල වශයෙන් ඇමරිකානු ඩොලර් 70000කට ආසන්න වෙනකොට අපේ රටේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000කට ලං වෙලා තියෙනවා. එහෙනම් ඔබට පේනවා 70000යි 5000යි අතර වෙනස කොච්චරද කියලා. ඇමරිකානු ඩොලර් 75000ක් වෙනස්. හැබැයි 48 දී ඇමරිකානු ඩොලර් 1යි වෙනස්. එහෙනම් ඒ සංසන්දනයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අපි කොතනද ඉන්නේ, ජපානයේ කොතනද ඉන්නේ. එහෙනම් අපි මෙතනදී හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේකේ අපි කියනවා මයින්ඩ් සෙටින් එක කියලා. නැත්නම් මේ මානසිකව අපි කොහොමද හැම කෙනෙක්ගේම, ව්‍යවසායකයෙක් විතරක් නෙමෙයි, පාසල් දරුවෝ විතරක් නෙමෙයි, ගෘහණිය විතරක් නෙමෙයි, මේ රටේ කන් ඇහෙන, ඇස් පෙනෙන, එහෙමත් නැත්නම් ඇස් නොපෙනෙන අපේ රටේ ඉන්න ආබාධිත අය පවා ඉන්නවා ව්‍යවසායික ලෝකේ. ඒ නිසා ඇස් පෙනුණා හෝ නොපෙනුණා, ආබාධිත වුණා හෝ ආබාධිත නොවුන ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතය ජය ගන්න තියෙන පාරවල් අනන්තයි, අප්‍රමාණයි. ඒ පාරවල් ටික පෙන්නලා ඔබේ ජීවිතය සාර්ථක කරගෙන කෝටිපති ව්‍යවසායකයෝ වෙලා රටත් අර සිංගප්පූරුව නැත්නම් ජපානයේ තත්ත්වයට පත් වෙන්න අපිට දෙන්න පුළුවන් දායකත්වය දෙන්න තමයි අපි මේ Go TV channel එක පටන් ගත්තේ. ඒකම විශේෂයෙන්ම තව පැහැදිලි කරලා දෙන්න ඕනේ අපේ රටේ ව්‍යවසායික ප්‍රජාව කොච්චරක් ඉන්නවද. අපේ රටේ ඉන්නවා එක කොටසක් අපි කියනවා ඉන්කම් ජෙනරේටිං, ආදායම් උත්පාදනය කරන පිරිසක් ඉන්නවා එදා වේල හම්බ කරගන්න. ඉන්දියාප්ප රම්බලා, ආප්ප හදලා, විට හදලා, මේ අයට අපි කියන්නේ ඉන්කම් ජෙනරේටර්ස්, නැත්නම් ආදායම් උත්පාදනයක් කරනවා එදා වේල හම්බ කරගෙන ගන්න. ඊළඟට තව ඊළඟ පඩියට ගියොත් අපි ඒගොල්ලන්ට කියනවා self employees කියලා. නැත්නම් අපි කියනවා ස්වයං රැකියාලාභී. ඒතකොට තනියෙන් නෙමෙයි, ගෙදර එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කරගෙන, සමහරවිට එක සේවකයෙක් සම්බන්ධ කරගෙන ඉන්න පුළුවන්. ගෙදර පවුලේ සමාජිකයන්ගේ උදව් අරගෙන ස්වයං රැකියාව තියෙනවා.
ඒකෙන් පස්සේ ඊළඟ එකට අපි කියනවා ඉතා කුඩා ව්‍යාපාර කියලා. ඒතර ඉතා කුඩා ව්‍යාපාර කියලා කියන්නේ සේවකයෝ දෙන්නයි 9 දෙනයි අතර යම් ව්‍යාපාරයක් ඔබ කරගෙන යනවා නම් අපි ඒකට කියනවා ඉතා කුඩා ව්‍යාපාර. එහෙනම් ඊළඟට එනවා ඉතා කුඩා ව්‍යාපාර වලින් පස්සේ අපි ඒකට කියනවා සුළු ව්‍යාපාර කියලා. ඒතර සුළු ව්‍යාපාර කියලා කියන්නේ සේවකයෝ 10යි 49යි අතර යම් ව්‍යාපාරයක් තියෙනවා නම් අපි ඒකට කියනවා සුළු ව්‍යාපාර කියලා. ඊට පස්සේ සේවකයෝ 50 ඉඳන් 200 දක්වා යම් සේවක සංඛ්‍යාවක් ඉන්න ආයතනයක් ලංකාවේ තියෙනවා නම් කොහේ හෝ ඒ ආයතනයට අපි කියනවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කියලා. දැන් සේවකයෝ 200ට වඩා වැඩි නම් අපි කියනවා ඒ ව්‍යාපාරය මහා පරිමාණ ආයතනයක් කියලා. මෙන්න මේක තමයි අපේ රටේ ව්‍යාපාර බෙදලා තියෙන්නේ. එතකොට අපි කතා කරනවා මෙන්න මෙහෙම නම. ඔබ දැනුවත් නැත්නම් මේ දැන් දැනුවත් වෙමු. ඉංග්‍රීසියෙන් කියනවා MSME කියලා. M අකුරයි S අකුරයි M අකුරයි E අකුරයි MSME. M අකුරේ තේරුම micro enterprises ඉතා කුඩා ව්‍යාපාර. S අකුරේ තේරුම small businesses සුළු ව්‍යාපාර. M අකුරේ තේරුම තමයි medium enterprises නැත්නම් මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. නම් ඉතා කුඩා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර එක්තැන් කරලා තනි නමකට කෙටි නමකින් අපි කිව්වොත් අපි ඒකට කියනවා MSME කියලා. ඊළඟට M අකුර ගැලෙව්වහම එනවා SME කියලා. small medium enterprises නැත්නම් small and medium enterprises ඒකට අපි කියනවා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා. දැන් රටක් විදියට දියුණු වෙන්න නම් අපි ගලවලා දානවා අපි කතා කරන සැන්රැකියා පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. ඉතා කුඩා ව්‍යාපාර පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. එහෙනම් රටක් වශයෙන් දියුණු වෙන්න නම් අපි කියනවා SME sector එක දියුණු වෙන්න ඕනේ. SME කියන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එහෙනම් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියවම අපි දන්නවා සුළු ව්‍යාපාරයක සේවකයෝ 10 සිට 49 දක්වා ඉන්න ඕනේ. 49 දක්වා 200 ඉන්න ඕනේ. 200 දක්වා හිටියොත් අපි කියනවා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එහෙමනම් රටක දියුණුව තීරණය වෙන්නේ රටක සංවර්ධනයේ තීරණය වෙන්නේ රටක ඉස්සරහට යාම තීරණය වෙන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ කොච්චරක් තියෙනවද කියන එක මත. අපි ඉදිරියේදී මේව තවදුරටත් කතා කරනවා. ඔබට පැහැදිලි මේ කියන කාරණය තමයි රටක් දියුණු වෙන්න නම් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ ජනගහනයෙන් 3%ක් ඉන්නවා. හැබැයි අපේ රටේ ඉන්නේ සුළු ව්‍යාපාර තියෙන්නේ ආයතන 74000යි. මධ්‍යම පරිමාණ ව්‍යාපාර තියෙන රාජ්‍ය සංඛ්‍යා ලේඛන වලට අනුව 11000යි. මේ දෙක එකතු කළාම ව්‍යාපාර 85000ක් තියෙනවා. ඒ 85000 අපි බෙදනවා රටේ ජනගහනය මිලියන 23න්. දල වශයෙන් අපිට එනවා උත්තරය 100.3යි. ඉන්න ඕනේ 103යි. ඉන්නේ 0.3යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න ඕනේ 6,60,000ක සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. හැබැයි රටේ අපි ඉන්නේ 85000යි. එහෙනම් වෙනස ඔබට තේනවා 3%ක් ඉන්න ඕනේ තැන 0.3 නම් ඉන්නේ 2.7ක වෙනසක් තියෙනවා. එහෙනම් අපේ රට ජපානයක් වෙන්න, අපේ රට සිංගප්පූරුවක් වෙන්න 2.7ක ගැප් එකක් නැත්නම් ව්‍යවසායක පරතරයක් තියෙනවා. මොන ව්‍යවසායකයෝද? සැලකියාලාභීන් නෙමෙයි. ඉතා කුඩා ව්‍යාපාර නෙමෙයි සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එහෙනම් අපි මේ channel එක ආරම්භ කරන්න. එහෙම නැත්නම් Go TV ආරම්භ කරන්න එක අරමුණක් තමයි රටේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කරන ගමන් ව්‍යවසායක ප්‍රජාව ඉන්න ව්‍යවසායක ප්‍රජාව වර්ධනය කරන වැඩපිළිවෙල ඇති කරන එක. කියන්නේ 2.7කින් වැඩි කරලා 3%ක් කියන එක. ඒ නිසා රජය විතරක් නෙමෙයි මේක ඉලක්කය. පෞද්ගලිකව අපි හැමගේම මේ ශාස්ත්‍රයේ දායක කරන වෘත්තිකයින් ඒ වගේම පෞද්ගලික අංශයේ මේ හැම කෙනෙක් මේ නරඹන ඔබගේ මේ අපේ හැම කෙනෙක්ගේම අභිලාෂයක් අරමුණක් වෙනවා රටේ ව්‍යවසායක සංස්කෘතියක් ඇති කිරීම සහ ව්‍යවසායක ප්‍රජාවක් ව්‍යවසායක ජනගහනයක් ඇති කිරීම. නිකන් ජනගහනයක් නෙමෙයි ව්‍යවසායක ජනගහනයක් ඇති කරන්නේ. එහෙනම් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මේ YouTube නාලිකාවට සම්බන්ධ වෙන්න ඔබ හැම කෙනාම නරඹන ඔබ සම්බන්ධ වෙන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබ මේ අපේ channel එකට subscribe කරලා මේ රටේ ජාතික වැඩපිළිවෙලක් විදිහට දායක වෙන්න. ඔබේ අදහස් මේකට එකතු කරන්න. අපේ අදහස් අපි එකතු කරමු. එකතු කරලා මේ රට ව්‍යවසායක රටක් බවට පත් කරන්න, ව්‍යවසායක සංස්කෘතියක් හිමි රටක් බවට පත් කරන්න ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මීට අමතරව විවිධ පාර්ශවකරුවන් විශේෂයෙන්ම ගත්තොත්
දැනට ව්‍යාපාර කරන ප්‍රජාවක් අපේ රටේ. ඒ වගේම ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන ප්‍රජාවක් අපේ රටේ ඉන්නවා. පාසල් දරු දැරියන්ගේ ප්‍රජාවක් අපේ ඉන්නවා. ලක්ෂ 42ක ජනගහනයක් විතර ඉන්නවා. පාසල් දරු දැරියන්. ඊට අමතරව අපේ ඉන්නවා කාන්තා ව්‍යවසායකත්වයට යොමු වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කාන්තා ප්‍රජාව ඉන්නවා. ඊළඟට ආබාධිත පිරිසක් අපේ රටේ ඉන්නවා ව්‍යාපාර කරන සහ කරන්න බලාපොරොත්තු වෙන. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපේ රටේ ඉන්නවා. මෙන්න මේ සියලුම පාර්ශ්ව සම්බන්ධව අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකත්වය ගැන අපි කතා කරන්න. තාරුණ්‍යයට පත් වෙලා ඉන්න ව්‍යවසායක ප්‍රජාව. තාරුණ්‍ය ලංකාවේ ඉන්න රටේ ජනගහනයෙන් 23%ක් ඉන්නේ තාරුණ්‍ය. එහෙනම් මුළු ජනගහනයෙන් 23%ක් කියන්නේ 25%කට ආසන්නයි. එහෙනම් ඔබට පැහැදිලි මිලියන 23න් කොච්චරක නියෝජනයක්ද? දල වශයෙන් මිලියන 6ක් එහෙම නැත්නම් ලක්ෂ 60කට ආසන්න ජනගහනයක් අපේ ඉන්නවා තාරුණ්‍ය නියෝජනය කරමින්. එහෙනම් මේ සියලු දෙනාගේම ව්‍යවසායකත්ව චින්තනයක්, ව්‍යවසායකත්ව හැසිරීමක්, ව්‍යවසායකත්ව වැඩපිළිවෙලක් ගොඩනගන්න අපි මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟ වැඩසටහනින් බලාපොරොත්තු වෙමු ඉදිරි කොහොමද මේ ව්‍යවසායකත්වය ගලාගෙන යන වැඩසටහනක්. මේක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කෙටි කාලෙම නවත්තන්න. ඔබ සමග ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබේ ආදායම් වැඩි කරන්න, ඔබේ මාකටිං අලෙවිකරන දක්ෂතා, මානව සම්පත් කළමනාකරණය, ඊළඟට කොහොමද නව තාක්ෂණීය ඩිජිටල් කරණය කොහොමද ඔබේ ව්‍යාපාරය ලං කරගන්නේ, මේ සියලුම කාරණා අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි සමග රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිමින් අද වීඩියෝ අපි අවසන් කරනවා.